ඉතින් අපි අද ඔයාලට අරන් ආවේ අපේ කතරගම ටුවර් එකේ පළවෙනි දවසේ. ඉතින් කතරගමට කිලෝමීටර් 185ක වගේ දුරක් අපිට පෙන්නුවා. ඉතින් පාන්දරෙන් පිටත් වුණ හින්දා අපි උදේ 7 වගේ වෙද්දි උඩවල ඩෑම් එකට ආවා. පුදුම ලස්සනක් ඒ වෙලාවට මේ ඩෑම් එක නම්. ඉතින් යාට පොඩි වීඩියෝ එකකුත් අරන් දෙන්න වුණා. ඉතින් ඒ ලස්සන බලාගෙනම අපි අපේ ගමන ආයි පටන් ගත්තා. ඉතින් තව කිලෝමීටර් 70ක වගේ දුරක් අපිට යන්න තියෙනවා. දැන් ඉන්නේ අපි තනමල්ලිල පාරේ. මේ දවස්වල ගොඩක් රස්නේ. ඉතින් කොමඩු ගෙඩියක් කාලා යනවා කියලා හිතුවා. ඇත්තටම මාරම රසයි. කොච්චර කෑවත් එපා වෙන්නේ මේ රස්නෙත් එක්ක. ඉතින් අපි ආයෙත් අපේ ගමන පටන් ගත්තා. මේ ඉන්නේ තිස්ස වැව ගාව. අපි දැන් නම් කතරගමට ගොඩක් ළඟයි. අපිට තිස්ස වැව ගාවදී හම්බෙච්ච යාළුවෝ ටික තමයි මේ. ඉතින් කොතන නැවතුනත් මේ වගේ වීඩියෝ එකක් නම් එයාට අරන් දෙන්නම් වෙනවා. මේ පළාතේ වැඩියෙන්ම තියෙන පළතුරක් තමයි මේ දිවුල්. ඉතින් අපි දිවුල් ගෙඩියකුත් කඩාගෙන ඒකේ රහ බලලා අපි කතරගමට ආවා. අපි මුලින්ම වැඳ පුදා ගන්න ගිය කිරිවෙහෙර. රෑ වෙද්දි නම් මාරම ලස්සනක් තියෙන්නේ. කතරගම આવොත් කාවඩි නම් අනිවාර්යෙන් බලන්න ඕනේ.